අල්ලපු ගෙදර නෝන අපි ගැන මොනව හිතුවද දන්නේ නේ බං. ඒකත්. මං කියනද ජාකෝලිස්. මොකද්ද? උඹ මන් දුන්න කියලා මේ වටක් ගෙඩිය ඒ නෝනට දිය. මොකද අහලා පළ උදවියනේ. තරහ කරගන්න හොඳ නෑ නේ. මෙහෙම පුළුවන් තුමා වට්ටක් ගෙඩිය කරන් යන්න. ඇයි බැරි? හොඳට කඩදාසි වලින් උතලා හැම නෙගියන්න ඕනේ. කඩදාසි කොයිද බං මේ වෙලාව හොයන්නේ? අයියන්ඩිය පියනවන්න. හා කඩදාසි තින්දන මම පෙන්වන්න. අරමරිකුයිද? මම දැක්ක හරි ලක්ෂණ කඩදාසි වගේක් තියෙනවා. ඉතින් ගෙනින්. හා ඕකට හොඳ මොලයක් තියෙනවා. ජාකෝලිස්. ඈ? ඕක නෝනගේ අතටම දීයා. නෝන ගැටට? වට්ටක ගෙඩිය බං. ඒක මිසක්. අයියන්ඩි වෙන්ගෙන ආවා. මේ තියෙන්නේ. මේ මගුල් මඩු සසන කඩදාසි නෙවෙයි. එහෙනම් ගිහින් දීයා. ජාකෝලිස් අයියන්ඩි. මාත් තනියට එන්නේ. යමන්. ඵලයක්. යව. අයියන්ඩි. වම්බටු ටිකකුත් ගිහලා දෙන්නේ. ඒ නෝනලට හදිස්සියට ඕන වෙන්න පුළුවන්. ඒව කරා. ඔතාගෙන ඵලයක්. එව්ව යුතුපා. ඕකත් ඒ නෝනට කියා මන් දුන්න අතටම දීයා. අතටම දෙන්න. මං කියන තුනම අයියන්ඩිගේ කියලා. ඈ